රන්මත් පාටට බැදෙන්න අරගෙන තියෙන ලස්සනට ඉස්සෝ ටික. ඉනි ගින්දරට තව ටිකක් බැදුනාම හොඳ ගානට එනවා. අපි බලමු ඩෙවල් එක හැදෙන්නේ කොහොමද කියලා. ළමයි තව තියෙනවා ටිකක් බැදෙන්න මේ බැදිච්ච ටික රන්මත් පාටට බැදලා තියෙන්නේ ගිනි ගින්දරට. අපි ඩෙවල් එක හදන්න ඕන කලමනාකරන අපි දන්න විදිහට හදලා තියෙන්නේ. වැඩි ලස්සනට කරන්න හදන්නේ. අපි කාලා බලමු ඈ. වැඩක් කරන්න හදන්නේ තවත්. අපි දෙන්නගේ කෑම අද හදන සුපිරියටම සාලෝ ටිකක් මොකද මුංජය කරන්න හදන්නේ ඔක? සාලෝ බදින්න. දැන් බදින්න සාලෝ බදින්න හදන්නේ. ඉස්සොත ඩෙවල් දාලා සාලෝ බැදලා කොම්බලා මාළු කිරි දාලා. රයිට් ලස්සන සුද්ධ කරනවා. බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට දෙනවා දඩ ගාලා දා පොඩ්ඩකින් කන විදිය ඈ බලාගෙන ඉන්න. එම අපේ කෑම මේවා ට්‍රැඩිෂනල් කුක් අවසාන ටික බැදෙන්නේ මේ ටික බැදලා ඉවරෙච්ච ගමන් ඉස්සෝ කිලෝ එකමාරක් බැදලා ඉවරයි. සෑහෙන ප්‍රමාණයක් දැන් ලස්සනට හැදිලා තියෙන රන්මන් පාටෙන් බලමු වැඩි ඈ. හරි. අපි ඩෙවල් එකට දාන්න හදන්නේ ඔරිජිනල් පොල් තෙල් ගන්න ඔරිජිනල් ඒවා ඔරිජිනල් පොල් තෙල්. රන්මන් පාටට බැදලා තියෙන්නේ. රන්මන් පාටට බැදලා තියෙන්නේ. ඔය රත් වෙනවා. පුංචයි මේ පැත්තෙන් සුද්ධ කරනවා හොදනවා. මම අපි දෙන්නගේ කෑම වේල පුංචි කුස්සිය හදන්නේ. මේ පැත්තෙන් මෙව බැදෙනවා මොනවද මේවට කියන්නේ සාලෙව බැදෙනවා සාලෙව බැදෙනවා මේ පැත්තේ. දගාන්ට එකක් යනවා. කරපින්ජ ටිකක් ගාමු අපි. දැම්මා. දැසේ නූට කඩු කරගමු. රෙඩි බැලන්ස් වෙනක. රයිට්. උලුන් ටික දාමු. टोमाटो एक डालो टोमाटो गेलो तू अंतर लगे राइट අපි දන්න විදිහට දැම්මා ලුණු සේරම වැඩේ ගානට යනවා කොහොමද දාන්නද රයිට් දැන් ඕන ටොමැටෝ දාන්න අපි ටොමැටෝ තක්කාලි සෝස් එක තමයි පාවිච්චි කරන්න ගන්නේ ලොකුම ඒක ඔක්කොම දාන්න ini kinder kita andal nih. Ini milikan deh. මෙතන පහසු කරන්නේ අපි පුළුවන් විදිහට තමයි වීඩියෝ කරන්න යාළුවනේ ගණන් ගන්න එපා. බලලා අපි රස බලලා කියන්නම්. දවසක හදලා දෙන්නම්. තාටියක් දෙන්න. ආයි හොඳ ගානටම ටොමැටෝ ටිකක් දෙන්න. අඩේ උන්නට යනවා. බැදපුවා ටික තියෙනවා. දාන්න. වැඩි දාන්න. ලස්සනට වැඩේ කරන කඩිය දාන්න.